කොහොමද ඉතින් යාළුවනේ සියලුම දෙනාට සුබ දවසක්. ඉතින් අද කතා කරනවා මෙන්න මේ ටෝච් එක සම්බන්ධව. මොකද මේ ටෝච් ඒවා ගොඩක් දෙනෙක් මාසෙකට එක ටෝච් එක ගානේ ගන්න සිද්ධ වෙනවා. ඔයාලා නොදැනුවත්කම නිසා කරන පොඩි වැරැද්දක් හේතුවෙන්. ඉතින් යාළුවනේ අන්න ඒ වැරැද්ද මොකද්ද? අපි එහෙම නොකරොත් ජීවිත කාලයටම කොහොමද අපේ ටෝච් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා අද වීඩියෝ එකේ අපි කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපි බලමු මොකක්ද මේකට බලපාන හේතුව කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මේ රීචාර්ජබල් ටෝච් එකක් කියලා දන්නවා. මේක බැටරි බැස්සට පස්සේ නැවත අපිට ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී තමයි ඔයාලා මේ උපකරණය සවුත්තු කරගන්නේ. මොකද මේක මෙහෙම charge එකට අපි සම්බන්ධ කරලා තියෙන කිසි විටකත් මේ ස්විච් එක ඔන් කිරීම කරන්න එපා. මේක ඔන් කරනවා කියන්නේ ස්විච් එක ඔන් කර ගමන් අනිවාර්යෙන්ම මේ ටෝච් එකේ බල්බ් පිච්චිලා යනවා. එතකොට ඔයාලට නැවත මේක රිපෙයාර් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ අන්න ඒ ප්‍රධාන වැරද්ද තමයි මෙවැනි විදුලි උපකරණ සවුත්තු වෙන්න බලපාන ප්‍රධානම හේතුව. ඉතින් ඔයා මතක තියාගන්න මේ ටෝච් එකක් පැය 8ක් වගේ කාලයක් අපි අලුතෙන් මිලදීගෙන ටාච් කරනවා. ඊට පස්සේ මේක සම්බන්ධ කරලා මෙහෙම charge එකේ තියෙන අවස්ථාවක කවදාවත් මේ ස්විච් එක ඔන් කරන්න යන්න එපා. එහෙම කළොත් අනිවාර්යයෙන්ම ඔබගේ මේ විදුලි උපකරණය විනාශ වීමකට ලක් වෙනවා. ඉතින් යාළුවනේ දිගින් දිගටම මෙන්න මේ රිපෙයාර් වලට මේ ටෝච් එන නිසා තමයි මම අද ඔයාලා මේ පොඩි වීඩියෝ එක කරේ. ඉතින් සියලුම දෙනාට සුබ දවසක් කියනවා. ඉතින් ඔයා දැනටමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරමින් නැවත වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.